හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ මස් වගේ රසට හදාගන්න පුළුවන් සෝයා මීට් කරි එකක්. ඉතින් ගෙදර මස් මාළු නැති දවසකට වගේ මේ කරි එක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ සෝයා මීට් කරි එක හදාගන්න කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ සෝයා මීට් කරිය හදාගන්නේ, අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. හැමදාම වගේ මේ රෙසිපි එකට අවශ්‍ය අමුද්‍රව්‍ය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. මෙතන මම තඹගත්ත සෝයා මීට් ග්‍රෑම් 90ක් වගේ අරගෙන තියෙනවා. මේ වගේ පොඩි සෝයා මීට් පැකට් එකක් මේකට අරගන්න. දැන් මම සෝයා මීට් එකට ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක් එකතු කරගෙන සෝයා මීට් එක හොඳට කලවම් කරගන්නවා. දැන් මම සෝයා මීට් එක වහලා විනාඩි 10ක් විතර සීසන් වෙන්න තියාගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ උළුහාල් තේ හැඳි කාලක් එකතු කරගන්න. එනසහල් කරාබුනටි දෙක තුනකුත් එකතු කරගන්න. කුරුඳු කෑල්ලකුත් එකතු කරගන්න. දැන් පොඩි වෙලාවක් මේ ටික බැදගන්න. ඊළඟට තලාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගන්න. බීලුණු ගෙඩි භාගයක් එකතු කරගන්න. දැන් ආපහු විනාඩි දෙකක් විතර මේ ටික කලවම් කර කර බැද ගන්න ඕනේ. දැන් මම තුන පහ ටික මේකට එකතු කරගන්නවා. තුන පහ ටික එකතු කරගනිද්දී ලිපේ ගින්දර අඩු කරගන්න. බැදපු තුන පහ කුඩු මේස හැඳි දෙකක්, බැඳපු මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්න. දැන් ආපහු මේ ටික හොඳට කලවම් කරගමු. ඊළඟට කපාගත්තු තක්කාලි ගෙඩි එකතු කරගන්න. අමු මිරිස් ටිකත් එකතු කරගන්න. කරපිංචා ටිකත් එකතු කරගන්න. ඔන්න දැන් මම කලින් සීසන් වෙන්න තියපු සෝයා මීට් ටික එකතු කරගන්නවා. දැන් සෝයා මීට් ටික හොඳට කලවම් කරගන්න. අපි දාපු පහේ ටික හොඳට සෝයා මීට් එකට අල්ලනකම් සෝයා මීට් ටික කලවම් කරගෙන විනාඩි 3ක් විතර වහලා සෝයා මීට් ටික තඹ ගන්න. විනාඩි 3කට විතර පස්සේ සෝයා මීට් ටික හොඳට තැම්බිලා පහේ ටික හොඳට උරාගෙන තියෙන්නේ. දැන් අපි පොල් කිරි ටික මේකට එකතු කරගමු. කිරි ටික එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා විනාඩි 5ක් විතර සෝයා මීට් එක ලිපේ තියාගන්න. විනාඩි 5කට විතර පස්සේ පොල් කිරි ටික බාගෙට හිඳිලා හරි ගානට සෝයා මීට් එක හැදිලා තියෙනවා. දැන් මේකට රස පදමට ලුණු කුඩු එකතු කරගන්න. ඔන්න දැන් අපේ සෝයා මීට් කරිය හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට සෝයා මීට් හැදුවම දිය රහක් එන්නේ නැහැ. මේ විදිහට සෝයා හරිම රසයි, හරිම සුවඳයි. ඉතින් ඔයාලත් මේ විදිහට සෝයා මීට් හදලා බලන්න. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.